හරි. අපි එදා පාර්ට් 1 කතා කරා. පාර්ට් 1 A කොටස කතා කරා. දැන් අපි පාර්ට් 1 B කොටස කතා කරමු. 10 වසර දෙවැනි වාර ගණිත ප්‍රශ්න පත්තරය. හරි. මෙන්න මේකේ පළවෙනි ගාන තියෙනවා කුඹුරක අස්වැන්නෙන් 9න් 2ක් බීජ සඳහා තබාගත් අතර ඉතිරියෙන් 7න් 3ක් විකුණන ලදී. එතකොට මේකේ මේ අස්වැන්නෙන් 9න් 2ක් තියාගෙන තියෙනවා බීජ සඳහා. හරිනේ. ඒ කියන්නේ ආයෙ හිටවන්න ඕනුනොත් කියලා ඒක කොටස් 9කට බෙදලා දෙකක් තියාගෙන තියෙනවා. අ, ඒ තියාගෙන ඉතුරු වෙච්ච ටික අන්න ඒ ටික 7කට බෙදලා 3ක් විකුණලා. අපෙන් අහන බීජ සඳහා තබා ගැනීමෙන් පසු ඉතිරි වූ ප්‍රමාණය මුළු අස්වැන්නේ භාගයක් ලෙස දක්වන්න. අපි දන්නවා මුළු අස්වැන්න කියන්නේ 9න් 9යි නේ. හරිනේ. ඔමින්න මුළු අස්වැන්න කියන්නේ 9න් 9යි. හරි. 9න් 2ක් බීජ විදියට තියාගන්නවා. එහෙනම් ඒ දෙක අඩු වෙන්න ඕනේ. ඇයි බීජ විදියට තියාගත්තනේ. මුළු ගානෙන් 9න් 2ක් අඩු වෙනවා. 9න් අඩු කරාම 9න් 2ක් අපි හොඳටම දන්නවා කීය දෙන්නේ 9න් 7යි. හරිනේ. ඕක බේසික් තමයි. ඔන්න ඒ කොටස හරි. ඔහොම ඉන්න. රයිට්. ඊළඟ කොටසට යමු අපි. විකුණන ලද ප්‍රමාණය මුළු අස්වැන්නේ භාගයක් ලෙස දක්වන්න. අපි දන්නවා නොයි ඉතුරු ටිකෙන් ඉතිරියෙන් මේ තියෙන්නේ. ඉතිරියෙන්. එහෙනම් මම මේක ලියන්නම්. ඉතිරියෙන් 7න් 3. ඔන්න ඔය ටික තමා විකුණන්නේ. හරිනේ. ඉතිරියෙන් 7න් 3. ඉතිරිය අපි දන්නවා 9න් 7යිනේ. එහෙනම් ඉතිරිය වෙනුවට දානවම 9න් 7ක්. අල්න යන්න වෙනුවට ඔයාලා දන්නවා දැන් දාන්නේ අපි ಗುಣ කිරීම. කැපෙන අය කපලා දාමු. 7 1යි අපි ඔච්චරයි කපන්නේ. ඇයි 9 3යි තෝරනම් කපන්න පුළුවන්. හැබැයි අපි ඒක කපන්නේ නැහැ. මොකද භාග ගණන් වල හරය වෙනස් වුණොත් අපිට හිතා ගන්න අමාරුයි ගානේ උත්තරේ මොකද්ද කියලා. ඒ නිසා අපි 9න් ආපු නිසා මේකත් 9න්ම තියාගන්නම ඕක ඔයිට එහා කපලා සුළු කරන්න යන්නේ නැහැ. හරිනේ. දැන් එතකොට වැඩේ පැහැදිලි. 9න් 2ක් බීජ වලට තියාගත්තා. 9න් 3ක් විකුණලා. හරිනේ. ඉතිරි අස්වැන්න ප්‍රමාණය කිලෝග්‍රෑම් 120ක් නම් මුළු අස්වැන්න සොයන්නලු. එහෙනම් අපි දැනට පාවිච්චි කරපු ටික බලමුකෝ. 9න් 2ක් බීජ. හරිනේ. 9න් 3ක් විකුණලා. එතකොට 9න් 2යි 9න් 3යි කියන්නේ මේ වෙනකොට 9න් 5ක් අයින් වෙලා තියෙන්නේ. තව කොච්චර ඉතුරුද කොහොමද හොයාගන්නේ? අපි දන්නවා මුළු ගාන 9න් 9යි. ඕකෙන් අඩු කරනවා 9න් 5ක්. ඉතුරු වෙනවා 9න් 4ක්. හරිනේ. ඔන්න ඔය 9න් 4යි කියන එක මෙතෙන්ට ගන්නම් මම. 9න් 4යි කියන එක තරාදියකට දාලා මැනලා බැලුවම ඔතන තියෙනවා කිලෝග්‍රෑම් 120ක්. 4ක් කියන්නේ 120යි. එහෙනම් එකක් කියන්නේ කීයද? බෙදනවා 4. කීයද එන්නේ? කිලෝග්‍රෑම් 30යි. දැන් අපිට ඕන මුළු අස්වැන්න. මුළු අස්වැන්න කියන්නේ 9න් 9ම. එහෙනම් ಗುಣ කරනවා දෙපැත්තම 9න්. එතකොට එනවා මුළු අස්වැන්න කියන්නේ 9න් 9යි. කිලෝග්‍රෑම් 270යි. ඔන්න වැඩි. හරිනේ. ඔන්න උත්තර ටික
කිලෝග්‍රෑම් 270යි. ඊළඟට අපි යමු අන්තිම කොටසට. V කිලෝ එකක් රුපියල් 110කට විකුණන ලද නම් V විකිණීමෙන් ලද මුළු මුදල සොයන්න. එතකොට මෙයා විකුණන්නේ කොච්චරද? 9න් 3යි. විකුණන්නේ 9න් 3යි. දැන් අපි දන්නවා 9න් එකක් කියන්නේ කීයද කියලා. 9න් එකක් කියන්නේ කිලෝ 30යි. හරිනේ? 9න් එකක් කියන්නේ කිලෝ 30යි. 3ක ගාන හොයන්න අපි 3න් ගුණ කරමු දෙපැත්තම. 9න් 3ක් කියන්නේ එහෙනම් කිලෝ 90යි. කිලෝ එකක් විකුණන්නේ 110කට නේ. එහෙනම් 90ෙම ගාන හොයන්න ඕනේ. 110 ගුණ කරනවා 90. බිඳුවෙන් ගුණ කරාම ඉතින් සියල්ල බිඳුනේ. 9 වරක් බිඳුව බිඳුවයි 9 වරක් එක 9යි 9 වරක් එක 9. කීයක් එනවද? රුපියල් 9900යි. ඔන්න ගාන. හරිනේ? පැහැදිලි ඇති කියලා හිතනවා. හරි අපි බලමු දෙවනි ගාන. රූපයේ දක්වා ඇත්තේ මීටර 28ක් දිග මීටර 20ක් පළල ABCD ඍජුකෝණාශ්‍රාකාර ඉඩමකි. හරි අපිට ඒක පේනවා පැහැදිලිවම නේද? ABCD ඍජුකෝණාශ්‍රාකාර ඉඩමක්. එහි FDE ඔය P නෙවෙයි F අකුර තියෙන්නේ. FDE කේන්ද්‍රික ඛණ්ඩය පොකුණකි. එහෙනම් මෙන්න මේ තියෙන FDE කෑල්ල. ඒ කියන්නේ මෙන්න මේ කොටස. ඔක පොකුණක්ලු. අපිට කියනවා DF චාපදිග. ඒ කියන්නේ මෙන්න මේ කෑල්ල හොයන්නලු. අපි දන්නවා දැන් කේන්ද්‍රික ඛණ්ඩයේ චාපදිග හොයන සූත්‍රෙනේ. එහෙනම් කේන්ද්‍රික ඛණ්ඩයේ චාපදිග මොකද සූත්‍රය? 360න් θ 2πr ඔන්න සූත්‍රය. ටක් ගාලා ආදේශ කරමු. 360යි θ කියන්නේ අපි දන්නවා 90යි නේ. මේ තියෙන්නේ 90යි කියලා. හරිනේ? 90යි දෙක ගුණ කිරීම ෆයි කියන්නේ 7න් 22යි මෙන්න 7න් 22යි අරය 14යි රයිට් දැන් හරි අපි කැපෙන ඒවා කපලා දාමු නේද 7 ඒවා 1යි 7 ඒවා 2යි හරිනේ බිඳුවට බිඳුවයි 9 ඒවා 1යි 9 ඒවා 4 තා බලන්න 2 ඒවා 1යි 2 ඒවා 2යි තව පුළුවන් නේ 2 ඒවා 1යි 2 ඒවා 1යි උත්තරේ කීයද 22යි සෙන්ටිමීටර් සෝරි 22යි මීටර් ඔන්න චාප දිග හරිනේ මේ වැඩේ හරි අපි යන් දෙවෙනි කොටසට මෙහි ABCEFD කොටසේ පරිමිතිය මොකක්ද කියන්නේ ABCE FD ඔන්න ඕක ABCEFD කොටසේ පරිමිතිය අහනවා හරිනේ අපි ඔය ටික එකතු කරමු right AB කියන්නේ 28යි පරිමිතිය කියන්නේ අපි හොඳටම දන්නවා වටේ දිග හරිනේ එතකොට AB 28යි BC 20යි 20යි හරිනේ ඊළඟට CE කියන්නේ 14යි EF කියන්නේ ආයි 14යි FD කියන්නේ අපි හැදුවා නේද 22යි ඔව් ඊළඟට ඔහොම ඉන්න
ඕකේ එන්න ඕනේ ආයි ඒ කියලත් එකක් එන්න ආවනම් හරියටම හරි හොඳේ. රයිට්. එතකොට ඔන්න ඔතෙන්ට ඔන්න ওই ටිකේ ආන්නේ පරිමිතිය කියන්නේ වටේ දිග. කොහොමත් අපි දන්නවා පරිමිතිය කියන්නේ මොකද්ද? සංවෘත තල රූපයක වටේ දිග. එතකොට සංවෘත වැහිලා තියෙන්න ඕන. හරිනේ? එතකොට මේක මෙහෙම තිබ්බොත් ඇරිලා මේක. එහෙනම් මෙහෙම වෙන සංවෘත තල රූපයක වටේ දිග තමයි පරිමිතිය කියන්නේ. එහෙනම් මෙතෙන්ට තව ඇඩ් වෙන්න ඕනේ කීයක්ද? 20ක්. හරිනේ? ඔය ටික එකතු කරමු. 8යි 4යි 12යි 4යි 16යි 2යි 18න් 8 එකක් ඉතුරු 2 1යි 3යි 2යි 5යි 1යි 6යි 1යි 7යි 2යි 9යි 2යි 11යි 118යි. ඔන්න පරිමිතිය. හරිනේ? හරි වැඩේ කොට. ඉඩමත් සමග පොකුණේ වර්ගඵලය සොයන්න. එහෙනම් දැන් වර්ගඵලය හොයන්න වෙනවා. ඉඩමත් සමග පොකුණේ. එතකොට ඉඩමෙත් ඕන, මේකෙත් ඕන, මේකෙත් ඕන. හරිනේ? ඍජුකෝණාශ්‍රය වර්ගඵලය හොයන්න නම් අපි දන්නවා. එහෙනම් වර්ගඵලය කියන්නේ දිගගුණ කිරීම පළලනේ. ඔමින්න. right. දිගගුණ කිරීම පළල. ඊට අමතර ඔය මම ලිව්වේ ඍජුකෝණාශ්‍රකාර කොටසේ වර්ගඵලය. ඊට අමතරව කේන්ද්‍රික ඛණ්ඩය තියෙනවා. කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය 360න් θ phi r වර්ගය. හරිනේ? right. මෙතන නම් දිග ගුණ කිරීම පළල. දිග කියන්නේ කීයද? දිග 28යි පළල 20යි. දිග 28යි පළල 20යි. 360යි මම පාට පොඩ්ඩක් වෙනස් කරන්නම්. නැත්තම් අපැහැදිලි වෙයි. θ කියන්නේ 90යි. phi කියන්නේ අපි දන්නවා 7න් 22යි. අරය 14යි. වර්ග නිසා 14 ඒවා 2යි. හරිනේ? දාහතරයි. right. විසි අට ඒව දෙකක් 56යි අගට බිඳුවක් දැමම 560යි වර්ග මීටර්. කැපෙනව කපමු. බිඳුවට බිඳුවයි 9 වරක් 1යි පුතේ 9 වරක් 4යි 7 වරක් 1යි 7 වරක් 2යි ආයි දෙකේවා 1යි දෙකේවා 2යි තව පුළුවන් නේද? දෙකේවා 1යි දෙකේවා 7යි 22ඒවා 7ක් අපි දන්නවා 154යි. හොඳට මතක තියාගන්න ඕනේ ඒ ගණන්. එතකොට ඔයාලට ලේසි. ඔය කොහෙන් හරි ලියලා තියාගන්න 22ඒවා 7ක් 154යි. දැන් ওই දෙක එකතු කරමු ටක් ගාලා 4.4යි 5යි 6න් එක එකක් ඉතුරුයි 5යි 1යි 6යි 1යි 7යි 714යි. ඊයේද උත්තරේ වර්ග මීටර් 714යි. රයිට් අපි යන් අන්තිම එකට. AD මායිමක් වනසේ කෝ AD මෙන්න AD. මෙයා තමයි AD. AD මායිමක් වනසේ ඉතිරි මායිම DC ඔස්සේ පිහිටනසේ. එහෙනම් AD මායිමක් වනසේ ඉතිරි මායිම DC ඔස්සේ කියන්නේ මෙන්න මේක ඔස්සේ පිහිටනසේ. මේ කියන්නේ මේකේ කොහෙන් හරි මායිම නවතිනවා. පරිදි කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලයට 14ක් අඩු වනසේ. දැන් කේන්ද්‍රික ඛණ්ඩයේ වර්ගඵලය අපි දන්නවා 154යිනේ. ඔකට 14ක් අඩු වෙනවලු. එහෙනම් අඩු කරලා ගමු. 4යි 140යි. එහෙනම් ඔන්න ඔය 140ක් වනසේ ත්‍රිකෝණාකාර කොටසක් වෙන් කිරීමට අවශ්‍යව ඇත. එය මිනුම් සහිතව ඉහත රූපයේ ඇඳ පෙන්වන්න. එහෙනම් අනිවාර්යෙන් AD එක මායිමක් වෙන්න ඕනේ. ඒ කියන්නේ AD දිග අපි දන්නවා 20යි. එතකොට මෙන්න මේ වගේ තමයි ඕක එන්නේ. ඔහොමයි. එතකොට මේවා වෙනස් කරන්න බෑ. AD එක මායිමක් වනසේනේ. එතකොට ඒ 20 දෙන්නම වෙනවා. අපිට ගන්න වෙන්නේ මෙතනින් මෙතෙන්ටද නැත්තම් මෙතෙන්ටද නැත්තම් මෙතෙන්ටද අපි ඒක දන්නේ නැහැ. ඒක තමයි හොයාගන්න වෙන්නේ. 140යි කියලා අපි දන්නවා. එහෙනම් අපි ලියමු ත්‍රිකෝණයේ වර්ගඵලය. මම පොඩ්ඩක් මෙතනින්ම හදන්නම් නැත්තම් ඉඩමදි. හොඳේ? ත්‍රිකෝණයේ වර්ගඵලය සමානයි භාග්‍ය ගුණ කිරීම ආධාරකය ගුණ කිරීම කෙටියෙන් ලියනවා ලම්බ උසවමින් ඉන්න ආධාරකය
ගුණ කිරීම ලම්බ උස. right. වර්ගඵලය අපි දන්නවා 140 නේ අපි ආවේ. අපිට ආවේ නේද? භාගයයි ආධාරකේ අපි දන්නවා ආධාරකේ වෙනස් කරන්න බෑ මෙතන 20යි කියලා දීලා තියෙනවා. ඒක දෙපැත්ත මාරු වුණාට කමක් නැහැ. හොඳයි ගැටලුවක් නැහැ. සමහරට ලම්බ උස 20 කියලා ගත්තත් ප්‍රශ්නයක් නැහැ. ඕනනම් අපි ආධාරක x ගමුකෝ. ලම්බ උස ඔන්න 20යි. හරිනේ දැන්. දෙකේව 1යි පුතේ දෙකේව 10යි. හරිනේ? right. එතකොට එනවා 140 මෙන්න 140 සමානයි 10යි x. දැන් අපිට ඕනේ x. අපිට 10න් වැඩක් නෑ. වැඩක් නැති නිසා අපි අයින් කරලා දාන දෙපැත්තම 10න් බෙදෙනවා. එතකොට 10ට 10 කැපෙනවා. 14 බිඳුවත් එක කැපුණම x සමානයි 14 මීටර. එහෙනම් අනිවාර්යෙන් ඕක එන්න ඕනේ මිනුම් සහිත වැඳ දක්වන්න කිව්වම අපිට මේකේ රූපය අඳින්න වෙනවා. එතකොට අපි මේ ටික මකලා මම වෙන පාටක් පාවිච්චි කරන්නම්. ග්‍රීන් කලර් එක ගමුකෝ. එතකොට ත්‍රිකෝණය එන්න ඕනේ මෙහෙමයි. මෙන්න මෙතෙන්ට එන්න ඕනේ. හරිනේ? අනිවාර්යයෙන් මෙතන 14 තියෙනවා. මේක 20යි. ඔන්න ඔහොම මිනුම් සහිතව ඇඳලා පෙන්නුවොත් මේ කැලලත් හදන්න ඕනේ. ඔය ටික සම්පූර්ණ හැදුනොත් ඔන්න ඔයාලට ඔකේ සම්පූර්ණ ලකුණු ටික හම්බ වෙනවා. හරිනේ? එහෙනම් ඔන්න කොටස් දෙකක් මේ වෙනකොට සම්පූර්ණයි. අපි අනිත් ටිකත් බලමු. හරි ඔන්න මම යනවා ඊළඟ එකට ඊළඟ ප්‍රශ්නෙට. ඕකේ තියෙනවා හරි දැන් හරි පළතුරු වෙළෙන්දෙක් එක්තරා දිනක තම වෙළඳසැලේ විකුණන ලද පළතුරු ප්‍රමාණ පිළිබඳ තොරතුරු වටප්‍රස්ථාරයේ දැක්වේ. ඔන්න අපිට වටප්‍රස්ථාරයක් දීලා තියෙනවා වෙළෙන්දෙක් ඉන්නවා. එයා දවසක විකුණපු ඔන්න මේ පළතුරු වර්ග ගැන ඔන්න අදහසක් ගන්න අපිට ඒක එයා වටප්‍රස්ථාරයක් ඇඳලා අපිට දීලා තියෙනවා. එතකොට එයා විකුණපු කෙහෙල් ප්‍රමාණයට අදාළ කෝණ 150. ඒක අපිට පැහැදිලිව පේනවා. එයා විකුණපු ගස් ලැබු වලට අදාළ කෝණේ අංශක 90. මේ දෙක අපිට දීලා තියෙනවා. හැබැයි අඹ peer කියන කොටස් දෙකේ මුකුත් තොරතුරක් අපිට මේ වෙනකොට දීලා නැහැ. හරිනේ? අපි බලමු විකුණන ලද අඹ ප්‍රමාණය දැක්වෙන කේන්ද්‍ර කෝණය සොයන්න. ඔන්න මෙන්න මේ අඹ ප්‍රමාණය දැක්වෙන තව කොටසක් තියෙනවා. එදින අඹ හා peer විකිණූ ප්‍රමාණ සමාන වේ. අන්න වැදගත් තැන. අපි දන්නවා මේ ලක්ෂයක් වටා කෝණ 360යි නේ. ඕක 360යි. එතකොට 360න් 150 මෙතන තියෙනවා 90ක් තියෙනවා. එහෙනම් 150යි 90යි එකතු කරාම 240යි. හරිනේ? එතකොට ඔය ගස් ලැබු කෙසෙල් කියන දෙක 240යි මුළු කෝණේ 360යි. ඕක අඩු කරාම 120යි. හැබැයි ඔය 120 අයිති කාටද? අඹ peer කියන දෙන්නට සමානව අයිති. එහෙනම් 120 දෙන්නටම අයිති. දෙන්නටම 120යි නම් එක්කෙනෙක්ගේ ගාන හොයන්න අනිවාර්යෙන් දෙකට බෙදන්න වෙනවා. එහෙනම් කීයද කෝණේ? අනිවාර්යෙන් අංශක 60ක් වෙන්න ඕනේ. එහෙනම් මෙයත් 60යි. මෙයත් 60යි. හරිනේ? ඔන්න ඒක හරි. එදින විකුණන ලද අඹ ප්‍රමාණය කිලෝ 120ක් නම් එය විකුණන ලද කෙසෙල් ප්‍රමාණයට වඩා කොපමණ අඩුද කියලා අහනවා. හරිනේ? එහෙනම් අපි බලමු මේ අඹ ප්‍රමාණය කිලෝ 120යි නම් කෙසෙල් ප්‍රමාණය හොයාගන්න ඕන. අපිට දීලා තියෙනවා ඔන්න මේ මොනවද වර්ග දෙකක් දීලා තියෙනවා. හරිනේ? එකක් තමයි ප්‍රමාණය දීලා තියෙනවා. ඕන අඹවල ප්‍රමාණය දීලා තියෙනවා. ඊට අමතරව අපි අඹවල කෝණේ දන්නවා. හරිනේ? එහෙනම් රාශි දෙකක් දීලා තියෙනවා. එහෙනම් අපි ඒක අල්ලගෙන ගාන හදමු. හරිනේ? අංශක වලින් කෝණේ දීලා තියෙනවා. කිලෝ වලින් ප්‍රමාණය දීලා තියෙනවා. දැන් අපිට හොයන්න ඕන කෙසෙල් කිලෝ වලින්. එහෙනම් මම මේ පැත්තට දානවා ප්‍රමාණය. මේ පැත්තට දානවා කෝණය. හරිනේ? ප්‍රමාණය දැම්ම කෝණය දැම්ම. මම වෙන පාටක් ගත්තා. රයිට් වැඩි පටන් ගමු. අඹ මෙතනනේ.
අංශක 60කින් පෙන්නනවා කිලෝ 120ක්. හරිනේ. අංශක 60ක කෝණකින් පෙන්නනවා කිලෝ කීයක්ද? 120ක්. අංශක 60කින් කිලෝ 120ක් පෙන්නනවා නම් අංශක 150කින් කිලෝ කීයද කියලා අහන්න. ඉරෙන් උඩ 120යි. ඉරෙන් පහළ 60යි. ගුණ කරනවා පහළ පෙළේ ඉන්න 150යි. කැපෙන ඒවා කපලා දාමු. 60 ඒවා කෙලින්ම 1යි 60 ඒවා කෙලින්ම 2යි. 150 ඒවා දෙකක් 300යි. එහෙනම් කෙසෙල් කිලෝ කීයක් තියනවද? 300ක් තියෙනවා. අපෙන් අහන්නේ එදින විකුණන ලද අඹ ප්‍රමාණය කිලෝ 120ක් නම් එය විකුණන ලද කෙසෙල් ප්‍රමාණයට වඩා කොපමණ අඩුද කියලා අහනවා. කෙසෙල් කිලෝ 300යි විකුණලා 300ක් විකුණලා. හැබැයි අඹ කිලෝ 120යි විකුණලා තියෙන්නේ. එහෙනම් අපෙන් අහන්නේ කොච්චර අඩුද කියලා. අඩු ප්‍රමාණය හොයාගන්න අනිවාර්යෙන් අපිට වෙනවා අඩු කරන්න. එහෙනම් මොකද කරන්න ඕනේ? 300න් 120ක් අඩු කරමු. කිලෝ කීයද? 180ක් අඩුයි. හරිනේ. ඔන්න වැඩේ පැහැදිලි. රයිට්. අපි යන් ඊළඟ එකට. ගස්ලබු කිලෝ එකක් රුපියල් 200යි නම් ගස්ලබු විකිණීමෙන් ලැබෙන ආදායම සොයන්න. එහෙනම් ඕකෙත් අපිට පුළුවන් අරම හොයන්න නේද? කොහොමද? කොහොමද හොයන්න පුළුවන්? කොහොමද හොයන්න පුළුවන්? රයිට් මේකම අල්ලගමු. මේ කොටසම අල්ලගමු. එතකොට වැඩේ ලේසි. මෙන්න මේ ටික අල්ලගමු. හරිනේ? එහෙනම් කෝණේ ප්‍රමාණය දෙකම දන්න එකක් අල්ලගමු. රයිට්. මෙතන තියෙනවා අපි මේ අඹ ප්‍රමාණයම අල්ලගමු. මම උඩ ටික ලියන්නේ නැහැ. අංශක 60කින් කිලෝ 120ක් පෙන්නනවා නම් අංශක 60කින් කිලෝ 120ක් පෙන්නනවා නම් කෙසෙල් වලට අදාළ 150නේ නේද? අංශක 60කින් කිලෝ 120ක් පෙන්නනවා නම් අංශක 150කින් කිලෝ කීයද කියලා හොයන්න ඕන. ඉරෙන් උඩ 120යි. ඉරෙන් පහළ 60යි. ගුණ කරනවා පහළ පෙළියේ ඉන්න ඉරෙන් උඩ 120යි. ඉරෙන් පහළ 60යි. ගුණ කරනවා පහළ පෙළියේ ඉන්න 150කින් කැපෙනවා කපලා දාමු. 6 වරක් 0.0යි 6 වරක් 1යි පුතේ 6 වරක් 2යි 150 ඒවා දෙකක් 300යි. හරිනේ. රෑම් හොඳේ. හරි. මෙන්න ගස් ලැබුනේ අහන්නේ ගස් ලැබුව එතකොට 90යි නේද? සෝරි ඒක 90යි. මෙන්න දැන් හරි. 60 ඒවා 1යි 60 ඒවා 2යි මං චුට්ටක් ඒ ටික ආයි හදන්නම්. ඉරෙන් උඩ 120යි ඉරෙන් පහළ 60යි ගුණ කරන 90න් 60 ඒවා 1යි පුතේ 60 ඒවා 2යි 90 ඒවා දෙකක් කීයක් එනවද? yes 180යි. ඔන්න වැඩේ හරි. හරිනේ. දැන් අපිට කියන්නේ ආදායමනේ. ඔව්. ගස් ලැබු කිලෝ එකක් රුපියල් 200යි. මම මේ උඩ ටික චුට්ටක් මකන්නම් මට ඉඩමදි නිසා. හරිනේ. ගස් ලැබු කිලෝ එකක් රුපියල් 200යි. එහෙනම් කිලෝ 180ක් ගන්න හොයන්න වෙන්නේ. එහෙනම් ආදායම කිලෝ එකක් 200යි. එකක් 200 ගානේ කිලෝ කීයක් විකුණනවද? 180යි. ගුණ කරමු. 18 ඒවා දෙකක් 36යි. අගට බිංදුව 1යි 2යි 3යි. කීයද ආදායම? රුපියල් 36000යි. හරිනේ. රයිට්. අන්තිම කොටස. විකුණන ලද්දේ ඇඹුල් කෙසෙල් හා කෝලි කුට්ටු කෙසෙල් පමණක් වන අතර විකුණන ලද ඇඹුල් කෙසෙල් ප්‍රමාණය විකුණන ලද කෝලි කුට්ටු කියවන්න තමයි නේද? කෝලි කුට්ටු කෙසෙල් ප්‍රමාණයෙන් දෙගුණයක් විය. එම වර්ග දෙක ඉහත ප්‍රස්ථාරයේම කෙසෙල් ප්‍රමාණ දක්වන ප්‍රදේශ කේන්ද්‍ර කෝණ සහිතව දල වශයෙන් ඇඳ දක්වන්න. මොකක්ද කියන්නේ?
කෙසෙල් වර්ග දෙකයි. එකක් තමයි ඇඹුල්. අනිත් එක කෝලි කුට්ටු. අපිට කියනවා විකුණන ලද ඇඹුල් කෙසෙල් ප්‍රමාණය විකුණන ලද කෝලි කුට්ටු කෙසෙල් ප්‍රමාණය මෙන් දෙගුණයයි. එතකොට වැඩිපුර විකුණලා තියෙනවද ඇඹුල් කෙසෙල්? හරිනේ. ඇඹුල් කෙසෙල් ප්‍රමාණය කෝලි කුට්ටු කෙසෙල් මේ තියෙන ඇඹුල් කෙසෙල් ප්‍රමාණය විකුණන ලද කෝලි කුට්ටු කෙසෙල් ප්‍රමාණය මෙන් දෙගුණයයි. කෝලි කුට්ටු වගේ දෙගුණයක් ඇඹුල් කෙසෙල් විකුණලා. හරිනේ. එහෙනම් ආසන්නව දෙගුණයක් වම ඔය වගේ. හැබැයි අපිට කෝණේ හොයන්න වෙනවා. නැතුව හරියන්නේ නැහැ. හරිනේ. එතකොට ඇඹුල් කෙසෙල් එකයි නම් ඇඹුල් කෙසෙල් දෙකයි නම් කෝලි කුට්ටු එකයි. එහෙනම් 2යි 1යි 3ක් වෙන්න ඕනේ. එහෙනම් 3න් එකක් කෝලි කුට්ටු. මේක කෝලි කුට්ටු. එකට ලියන්න ඕනේ නේද? දෙක වාක්‍යයක් නේ. නොමින්න එහෙනම් මේක දාමු පොඩි එක කෝලි කුට්ටු. කීයද කෝනේ? 50යි. හරිනේ. අනිත් එක මොන කෙසෙල්ද? ඇඹුල්. මං ඇඹුල් විතරක් ලියන්නම්. ඒක කීයක් වෙන්න ඕනද? ඒක 100යි. ඔන්න වැඩි. පැහැදිලිද කතාව? හරිනේ. පැහැදිලි ඇති කියලා හිතනවා. මොන හරි ඩවුට් එකක් තියෙනවා නම් මට WhatsApp එකේ මැසේජ් එකක් දාන්න, නැත්නම් කමෙන්ට් එකක් දාන්න. හරි. අංක 4. ව්‍යාපාරිකයෙක් රුපියල් ලක්ෂ 4ක මුදලක් 10%ක වාර්ෂික සුළුපොලි අනුපාතිකයක් යටතේ ණයට ගත්තේ. සුළුපොලිය කියන්නේ ඔයාලා දන්නවා අවුරුද්දකට 1000 නම් අවුරුදු 5ට 5000, අවුරුදු 6ට 6000, අවුරුදු 3ට 3000, අවුරුදු ගානෙන් ගුණ වෙන එක විතරයි වෙන්නේ. වෙන මුකුත් වෙනසක් වෙන්නේ නැහැ. එතකොට ව්‍යාපාරිකයෙක් රුපියල් ලක්ෂ 4ක මුදලක් 10%ක වාර්ෂික සුළුපොලි අනුපාතිකයකට ණයට ගත්තලු. ඔහු වසරකට ගෙවිය යුතු පොලි මුදල සොයන. සිම්පල්. මම කියලා තියෙනවා, මම ওই කෙටි ප්‍රශ්න වලත් කිව්වා ප්‍රතිශතය දීලා තියෙනවා නම් ගාන පටන් ගන්න කොහෙන්ද? අනිවාර්යෙන් ප්‍රතිශතේ. හරිනේ. මෙන්න ප්‍රතිශතය දීලා 10%යි. 10%යි කියන එකේ තේරුම මොකද්ද? ඒක අපි සුළු පොලියට දාලා හදා ගන්න ඕන. 10% කියන එකේ තේරුම මොකද්ද? 100ක් ණයට ගත්තොත් චුට්ටක් ලොක් කරන්නම්. දැන් පේනවනේ. 100ක් ණයට ගත්තොත් පොලිය 10යි. හරිනේ. 10% කියන එකේ තේරුම මොකද්ද? 100ක් ණයට ගත්තොත් පොලිය 10යි. 100ක් ණයට ගත්තොත් පොලිය 10යි නම් ලක්ෂ 4ක් ණයට ගත්තොත් පොලිය කීයද? ඉරෙන් උඩ 10යි, ඉරෙන් පහළ 100යි, ගුණ කරනවා පහළ පෙළේ ඉන්න ලක්ෂ 4. බිංදු දෙකට බිංදු 2යි, එක්වරක් 4 4යි, අගට බිංදු 1යි 2යි 3යි 4යි. හරිනේ. රයිට්. 4000 10ක් කොහමද 40000යි. වසරකට ඔන්න පොලිය. වසර දෙකකට පසු ගෙවිය යුතු මුළු මුදල කියන්නේ ණයක් ගත්තා නම් ණයත් ගෙවන්න ඕනේ, පොලියත් ගෙවන්න ඕනේ. එහෙනම් ගෙවිය යුතු මුළු මුදල අපි දන්නවා ලක්ෂ 4ක් ණයට ගත්තා. එහෙනම් ওই ලක්ෂ 4 අනිවාර්යෙන් දෙන්න වෙනවා. අවුරුදු දෙකක පොලියනේ. අවුරුද්දකට 40000. අවුරුදු දෙකට 40000 දෙකක් කියන්නේ 80000. එහෙනම් කීයද ගාන? 4,80,000යි. ඔන්න ගාන. මේවා රුපියල් එකක දාන්න. ඩොලර්ද මොනවද දන්නේ නැහැ නේද? රයිට්. අපි යම් B කොටසට. එක්තරා භාණ්ඩයක ආනයනික වටිනාකම රුපියල් 50000ක් වන අතර. හරිනේ. ආනයනික වටිනාකම කියන්නේ ඔයාලා දැන් දන්නවා. පිටරටකින් මොකක් හරි දෙයක් ගෙන්නවනකොට ඒ එහාට ගෙවන්න ඕන ගාන 50000යි. ඒ සඳහා 12%ක් තීරු ගාස්තුවක් අය කරයි. තීරු ගාස්තුව ওই වරායෙන් ගුවන්තොටුපොලින් රට ඇතුළට දෙයක් ගන්නව නම් නැත්නම් රටෙන් දෙයක් පිට කරන. ඒ කියන්නේ ආනයනයේ හෝ අපනයනයේදී ගෙවිය යුතු බදු. තීරු ගාස්තුව අය කිරීමෙන් පසු භාණ්ඩයේ වටිනාකම සොයන. එහෙනම් 100%ටම කලින් හොයාගන්නවා තීරු ගාස්තුව කීයද කියලා. ප්‍රතිශතයේ දීලා තියෙන්නේ 12%යි. ප්‍රතිශතයේ දීලා නම් ගාන පටන් ගන්න ප්‍රතිශතයෙන්. 12%යි කියන එකේ තේරුම තීරු බදු වලට දාලා බලන්න. එතකොට 12%යි කියන එකේ තේරුම 100ක් වටින දෙයක් ගෙනාවොත් තීරු බදු 12යි.
100ක් වටින දෙයක් ගෙනාවොත් තීරු බදු 12යි නම් 50000ක් වටින දෙයක් ගෙනාවොත් තීරු බදු කීයද? ඉරෙන් උඩ 12යි. ඉරෙන් පහළ 100යි ගුණ කරනවා පහළ පෙළේ ඉන්න 50000යි. බිංදු දෙකට බිංදු දෙක කැපෙනවා 5 වරක් 12 60යි. අගට බිංදු 2යි. කීයද ගාන? රුපියල් 6000යි. හරිනේ. අපෙන් අහන්නේ වුන් රුපියල් ලිව්වා. අපෙන් අහන්නේ තීරු ගාස්තු අය කිරීමෙන් පසු. එහෙනම් භාණ්ඩයේ වටිනාකම අනිවාර්යෙන් 50000 ගෙවන්නත් ඕන 6000 ගෙවන්නත් ඕන. එහෙනම් 50000 ධන 6000 කීයද ගාන? රුපියල් 56000යි. හරිනේ.